සුබ දවසක්. ඔන්න ඉතින් අදත් ඔයාලා හැමෝම ජානකීස් කිචන් YouTube channel එකට බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ සුකිනි මෆින් හදාගන්න විදිහ. ඉතින් විශේෂයෙන් මේ එළවලු වර්ග වගේ කන්න අකමැති පොඩිත්තන්ටත් මේ වගේ සුකිනි මෆින් ටිකක් හදලා දුන්නොත් ඉතින් මේ විදිහටත් හොඳට එළවලු වල තියෙන ගුණ ශරීරයට ඇතුල් කරව ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම සරල අමුද්‍රව්‍ය කීපයකින් හරිම පහසුවෙන් මේ මෆින් ටික හදා ගන්න පුළුවන්. අපි එහෙනම් බලමු මේක හදන්න අවශ්‍ය කරන්නේ මොනවද, හදන්නේ කොහොමද කියලා. oven එක ෆැරන්හයිට් 350ට, ඒ කියන්නේ සෙල්සියස් 176ට ප්‍රීහීට් වෙන්න තියෙනවා. මෆින් ට්‍රේ එකට මෆින් කප් 12ක් දානවා. ඉතින් ඔයාලට මෆින් කප් නැතිනම් මෆින් ට්‍රේ එකේ මෆින් කප් වල තෙල් ටිකක් තවරලා ඉවරලා පිටි ටිකක් ඉහලා අරගන්නත් පුළුවන්. මීඩියම් සයිස් බෝල් එකකට පිටි කෝප්ප එකමාරක් දානවා. බේකින් පවුඩර් තේ හැඳි භාගයක් දානවා. බේකින් සෝඩා තේ හැඳි භාගයක් දානවා. ලුණු තේ හැඳි භාගයක් දානවා. කුරුඳු කුඩු තේ හැඳක් දානවා. මේ ටික හොඳින් කලවම් වෙනකල් විස්ක් කරනවා. හොඳින් කලවම් කරපු පිටි මිශ්‍රණය පැත්තකින් තියෙනවා. සෙපරේට් බෝල් එකක් අරගෙන ඒකට බිත්තර දෙකක් දානවා. බිත්තර දෙක හොඳින් විස්ක් කරනවා. දුඹුරු සීනි කෝප්ප භාගයක් දානවා. සුදු සීනි කෝප්ප කාලක් දානවා. සීනි ටික බිත්තරත් එක්ක දිය වෙනකල් හොඳින් විස්ක් කරනවා. එළවලු තෙල් කෝප්ප භාගයක් දානවා. එළවලු තෙල් බිත්තර සීනි එක කලවම් වෙන්න විස්ක් කරනවා. පිකන් කෝප්ප 4න් 3කුත් හීනියට චොප් කර ගන්නවා. වෝල්නට් උනත් ගන්න පුළුවන්. සුකිනි කෝප්ප එකමාරකුත් හීනියට ග්‍රේට් කර ගන්නවා. ඉතින් ඔයාලා මේ දකින්නේ මම කෝප්ප භාගෙන් සුකිනි මැනලා බලනවා. ඉතින් සුකිනි කෝප්ප එකමාරක් හරියටම මම අරගෙන තියෙනවා. ඉතින් මේකට සුකිනි දානකොට සුකිනි කෝප්ප එකමාරකට වැඩියෙන් එකතු කරන්න එපා. ගොඩක් සුකිනි වැඩි වුණොත් මෆින් එක ඇතුළත තෙත ගතියට හිටින්න පුළුවන්. ඊළඟට අපි මුලින් විස්ක් කරපු බිත්තර සීනි තෙල් මිශ්‍රණයට සුකිනි ටික දානවා. සුකිනි ටික දාලා ස්පැචුලා එකකින් හරි හැන්දකින් හරි මේ ටික ෆෝල්ඩ් කරනවා. ඊළඟට මුලින්ම හදලා තිබ්බ පිටි මිශ්‍රණයත් දානවා. පිටි මිශ්‍රණයක් දාලා මේ වගේ හොඳින් කලවම් වෙනකල් ෆෝල්ඩ් කරනවා. අන්තිමට චොප් කරගත්ත පිකොන් හරි වෝල්නට් ටික හරි දාලා ෆෝල්ඩ් කරනවා. ඉතින් මේ නට්ස් ඔප්ෂනල්, ඔයාලට කැමති නම් විතරක් නට්ස් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් නට්ස් දාන්න නැතුව මේක හදන්න පුළුවන්. නට්ස් ටික බැටර් එකත් එක්ක එකතු වෙනකල් ෆෝල්ඩ් කරනවා. ඉතින් අපි අර ඉස්සෙල්ලාම මෆින් කප් දාලා හදලා තිබ්බ මෆින් ට්‍රේ එකේ මෆින් කප් වලින් 4න් 3ක් පිරෙන්න බැටර් එක දානවා. ෆැරන්හයිට් 350ට, ඒ කියන්නේ සෙල්සියස් 176ට ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 18ත් 20ත් අතර වෙලාවක් ටූත් පික් එකක් සෙන්ට් එකට ගහලා බලනකොට ක්ලීන් වෙලා එනකල් බේක් කරනවා. ඉතින් මේ සුකිනි මෆින් ටික බේක් වෙන්න හරියටම විනාඩි 20ක් ගියා. සුකිනි මෆින් වල වටේට ටිකක් ක්‍රිස්පිවට ඇතුළ හොඳට සොෆ්ටට ෆ්ලෆි එකට තියෙනවා. අපි එහෙනම් කඩලා බලමු ඇතුළ කොහොමද කියලා.
ඇතුලේ හොඳට සුකිනි පිරීලා තියෙන්නේ මේ මෆින් එකේ. ඉතින් ඒ වගේම තමයි මේ මෆින් එක හරිම රසයි. ඉතින් මගේ මේ සුකිනි මෆින් වීඩියෝ එකත් එක්කලා දිගටම රැඳී හිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට ගොඩක් කැමති ඇති කියලා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකකුත් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.